අයිබෝවන් අස්සලාමු අලයිකුම් යාළුවනේ අදත් සුපුරුදු පරිදි තවත් අලුත් වීඩියෝ එකක් සමගින් ඔයාලව මුණ ගැසීම සතුටක්. ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරලා bell button එකේ all select කරලා තියාගන්න. මම දාන හැම වීඩියෝ එකක්ම notification එක මගින් ඔයාලට බලා ගන්න පුළුවන්. සත්‍ය හඬ ඔබ වෙත එසනින් ගෙන එන ඔබගේ හදවත් දිනාගත් එකම නාලිකාව සෆා page. ඉතින් යාළුවනේ අදත් ඔයාලට අරගෙන ආපු පණිවිඩ තමයි පළවෙනි දේ. දිලිඳු සහ අන්ත දිලිඳු කාණ්ඩය දැනටමත් මුදල් ලබාගෙන සිටින මේ දිලිඳු සහ අන්ත දිලිඳු කාණ්ඩය 85000කට අස්වැසුම් නැති වෙන්නයි යන්නේ. ඒ වගේම තමයි දැනටමත් 16800කට එයාලට අස්වැසුම් ප්‍රතිලාභ මණ්ඩලයෙන් වෙන් කරපු මුදල් එයාලා ලබාගෙන නැති බවත් තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ එයාලට ඇයි ඒක ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ කියන එක පණිවිඩයත් මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා. මගේ වීඩියෝ එක අවසානයේත් එක් බලන්න. මුලින් අපි බලමු යාළුවනේ මේ 85000 අස්වැසුම් දීමනාව නැති වෙන්නට යන්න මේ 85000 පිරිස කවුද කියලා. ඔයාලා දන්නවා පසුගිය මාස කිහිපය තුල අපි නිරන්තරයෙන්ම ඔයාලට දැනුවත් කරා මේ අස්වැසුම් පළමු අදියරේ දීමනාව ලබාගෙන සිටින සියලුම දෙනා ඒ වගේම තමයි පළමු අදියර සහ අයදුම් කරපු අය එයාලා අතරත් සුදුසුකම් නොලබපු අය ඉන්නවනම් එයාලවත් නැවත තොරතුරු ලබා දෙන ලෙස අපි ඔයාලට මතක් කරා. ඒ වගේම තමයි අස්වැසුම් නවත්තපු කාණ්ඩ එයාලා දන්නවා සංක්‍රාන්තික අය ඒ වගේම අවදානමට ලක් වූවන් මෙන්න මේ අයටත් අපි දැනුවත් කරා ඔයාලගේ තොරතුරු නැවත ලබා දෙන ලෙස. ඉතින් ඒකටත් එයාලා කාල සීමාවක් ලබා දුන්නා. ඒ කාල සීමාවන් 2026 පෙබ්‍රවාරි මාස 20 වෙනිදා එක්ක අවසන් වෙනවා. ඉතින් එතනින් එහාට එයාලා සමීක්ෂණයෙන් පවත්වලා ඒ අස්වැසුම් ප්‍රතිලාභීන්ගෙන් නැවත තොරතුරු ලබා දුන් අයගේ සුදුසුකම් බලලා සුදුසුකම් තියෙන අයව දිගටම යාලා තියාගන්නත් සුදුසුකම් නොලබන අයව මේ අස්වැසුම් දීමනාව නවත්තන්නත් එයාලා තීරණය කරලා තියෙනවා. ඉතින් මේ දෙක අතරේ තවත් 4500ක් එයාලා දැනටමත් සුදුසුකම් ලබාගෙන සිටින්නන් ඒ කියන්නේ දිලිඳු සහ අන්ත දිලිඳු කාණ්ඩයට අයත් 85000කට මේ අස්වැසුම් දීමනාව නැති වෙන්නයි යන්නේ. ඒ කිව්වොත් එයාලා නැවත තොරතුරු ලබා දීමක් කරලා නැහැ. ඉතින් අපි ඔයාලට කලින් වීඩියෝ වලත් මතක් කරා තොරතුරු ලබා දුන්නේ නැත්නම් මේ අයව අස්වැසුම් දීමනාවෙන් ඉවත් කරන බව. ඉතින් මේ දේ තමයි 2016 පෙබ්‍රවාරි මාස 20 වන දින සිට ක්‍රියාත්මක වෙන්නේ. මේ තොරතුරු ලබා නොදුන් 85000ක් ඉදිරියේදී අස්වැසුම් දීමනාවෙන් ඉවත් වෙනවා. මේ පණිවිඩය ඇවිලා අස්වැසුම් දෙවෙනි අදියර අයට මේ වෙනකොට මාස 6කට දීමනාවක් එයාලා දැනටමත් ලබා දීලා තියෙනවා. ඉතින් මේ දීමනාවන් ගොඩක් අයට නොලැබෙන බවත් ඒ නොලැබීමට හේතුවන් අස්වැසුම් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ අස්වැසුම් දීමනාව දෙවෙනි අදියරේ තෝරාපත් වූ අයගෙන් 16800කට ප්‍රමාණයක් තවමත් ඒ මුදල ලබාගෙන නැති බව තමයි සඳහන් කරන්නේ. ඉතින් මේකට හේතුව මේ සුදුසුකම් ලැබපු අය තවමත් බැංකු ගිණුමක් විවෘත කරලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් එයාලට අයිති ඒ මුදල මාස 6කට ආසන්න දීමනාවන් තවමත් පෙන්ඩින් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒ අයට මුදල ලබා ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතිව ඒ අය වෙනුවෙන් කරන්න තියෙන්නේ බැංකු ගිණුමක් විවෘත කිරීම පමණයි. ඒ විවෘත කරපු ගිණුම එයාලට අදාළ ප්‍රදේශවල තියෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අස්වැසුම් නිලධාරීන්ට ඒක ලබා දෙන්න ඕනේ. ඒක එයාලා සිස්ටම් එකට ඇතුළත් කරගන්න. ඉතින් ඒ පිළිබඳව ඒ 16800 දෙනාටම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයෙන් අනිවාර්යෙන් දැනුවත් කරනවා ඉදිරියේදී. මෙසේජ් එකක් මගින් ඔයාලගේ දුරකථනයට මෙසේජ් එකක් මගින් එයාලා අනිවාර්යෙන් ඔයාලව දැනුවත් කරා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අස්වැසුම් නිලධාරීන්ගෙන් ලියුමක් අරගෙන බැංකුවට ගිහිල්ලා බැංකුවෙන් ගිණුමක් විවෘත කරලා නැවත බැංකු ගිණුම් වාර්තාව මේ අස්වැසුම් නිලධාරීන්ට ඔයාලා බාර දෙන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාලා එක සිස්ටම් එකට ඇතුළත් කරගෙන ඔයාලගේ හිඟ මුදල සම්පූර්ණයෙන් ඔයාලට ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ගැන එයාලා කියද්දී එයාලා කියන්නේ මේ සුදුසුකම් ලැබපු අය එයාලවත් තාමත් දන්නේ නැතිව ඉන්නවා එයාලා සුදුසුකම් ලබලා තියෙන බවත්. මේ පවුල් 16800ම තවමත් අස්වැසුම් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පෙන්ඩින් එකේ තමයි තියෙන්නේ. ඉතින් මෙයාලා බැංකු ගිණුමක් විවෘත කිරීමෙන් පසුව එයාලට පුළුවන් වෙනවා එයාලගේ මුදල් ටික එයාලට අරගන්න. ඉතින් ඉදිරියේදී එයාලා
ඔයාලට මේ ගැන විස්තර පැහැදිලි කරයි. ඊට ඉස්සර තමයි මම මේ ඔයාලට මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒ විදිහට ඔයාලට කරගන්න තමයි තියෙන්නේ. මම ආයිත් මතක් කරන්නම් ඔයාලගේ දුරකථනයට මෙසේජ් එකක් ඒවි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අසෙසුම් නිලධාරියෙක්ව මුණ ගැහිලා ලියුමක් අරගෙන බැංකුවට ගිහිල්ලා ඔයාලගේ නමින් බැංකු ගිණුමක් විවෘත කරලා ඒ විස්තර අසෙසුම් නිලධාරියන්ට ලබා දෙන එක. ඔවුන් ඒක සිස්ටම් එකට ඇතුළත් කරාට පස්සේ ඔයාලගේ සම්පූර්ණ මුදල ඔයාලගේ බැංකු ගිණුමට බැර වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ හිඟ මුදල ඔයාලට අරගන්න. ඉතින් මේ පණිවිඩය ඔයාලා දන්න කියන ඔයාලගේ යාළුවා අතර හැමෝටම ෂෙයා කරලා එයාලවත් දැනුවත් කරන්න. ඔයාලා සුදුසුකම් ලබලද නැද්ද කියලා ඔයාලට දැනගන්න පුළුවන් ලින්ක් එක මම පළවෙනි කමෙන්ට් එකට ඇතුළත් කරනවා. ඔයාලගේ identity number එක නැත්නම් ඔයාලගේ HH නම්බරය. ඔයාලට පුළුවන් ඒකට ඇතුළත් කරලා ඔයාලා සුදුසුකම් ලබලද නැද්ද කියලා දැනගන්න. සුදුසුකම් ලබලා තියෙන අයටත් open bank කියලා එහෙමත් නැත්නම් not found bank detail කියලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා සුදුසුකම් ලබලා තියෙනවා. ඔයාලට ලැබුණ නැති එකම කාරණාව තමයි ඔයාලා බැංකු ගිණුමක් විවෘත කරලා නැති එක. ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් ඔයාලා ප්‍රයෝජනවත් වුණා වගේ ඔයාලගේ යාළුවන්වත් දැනුවත් කරලා එයාලටත් මේක ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැතුව බලනවා නම් දැන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ තවත් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් සමගින් ඔයාලව නැවත හමු වනතුරු ඔයාලා සියලු දෙනාට සුබ දවසක්. ස්තුතියි.